හෙලෝ කොහොමද ඔයාලට ඔන්න සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඉතින් මං අද වෙනස් වීඩියෝ එකක් තමයි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ආවේ. හැමදාම බියුටි වීඩියෝ ඊට පස්සේ ෆනි වීඩියෝ මොනවා හරි එහෙමනේ දාන්නේ. මට හිතුණා වෙනස් දෙයක් ෂෙයා කරගන්න ඔයාලත් එක්ක. මෙතන මම අරන් තියෙන ඒවා ඔක්කොම 100ට අඩුයි ළමයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. මමත් මේ පළවෙනි පාර තමයි මේක try කරන්නේ. ඉතින් රසයිද කියලා බලලා ඔයාලත් එක්ක කියන්නම්. ඉතින් ඔයාලත් මේක try කරලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි යමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. මෙතන මම අරන් තියෙන සීරියල් බාර් තමයි ওই තුනක්ම තියෙන්නේ. ඉතින් ඒක TRI එකේ ඕකේ කේක් එකක්. ඊට පස්සේ ස්කෑන් ජම්බෝ පීනට් එකකුත් මම ගත්තා. මේකට තව එක පොඩි සීක්‍රට් එකකුත් තියෙනවා. අපි මේකට මික්ස් කරන්නේ කර්ඩ් එකක් කිව්වොත් හරි. මොකද කර්ඩ් එකක් පැණි රස අඩුයිනේ. එතකොට අපි පැණි රස ගන්න මේ මික්ස් කරන ඒ වගේ. නැත්තම් මේකට මට යෝගට් එකක් ගන්න තිබුණා. නමුත් මට හිතුණා මෙහෙම කරලා බැලුවොත් හොඳයි කියලා. එහෙනම් අපි යමු ඉස්සරහට. මොකක් වෙයිද දන්නේ බලමු. ඉතින් මේක මික්ස් කරගන්න මේ වගේ පොඩි භාජනයක් ගන්න ඕනේ. මට තිබ්බ මේ වගේ සයිස් එකක්. ඇති වේද දන්නේ නැහැ බලමු. මම මේකට තව කෙසෙල් ගෙඩියකුත් එකතු කරනවා. ගෙඩියක් නෑ භාගයක් තමයි ඔක එකතු කරන්නේ. හරි. ඊට පස්සේ මම කර්ඩ් එක භාජනයට එකතු කරගත්තා. අපි ගෙනපු කේක් වර්ග ඊට පස්සේ සීරියල් බාර් ටික ඔක්කොම මේකට එකතු කරගන්න ඕනේ. මේ තියෙන ටික ඕපන් කරාට පස්සේ පළවෙනිට තියෙන TR එකේ ඕකේ එක, ඊට පස්සේ රිස්බරි එකේ සීරියල් බාර් එක, තුන්වෙනි එකත් රිස්බරි එකේම සීරියල් බාර් එකක්, හතරවෙනි එක තමයි සම්බෝෂ එකේ සීරියල් බාර් එක. ඉතින් මේ ටික ඔක්කොම පොඩි කෑලි වලට කපලා එකතු කරගෙන එන්නම්. මේ තියෙන්නේ එකතු කරාට පස්සේ පොඩි කෑලි වලට කපලා තමයි මේක එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට ස්කෑන් ජම්බෝ පීනට් එක එකතු කරගන්නවා. ඊට පස්සේ කෙසෙල් ගෙඩියෙන් භාගයක් තමයි මේකට එකතු කරගන්න ඕනේ. ඒක ඔක්කොම දැම්මොත් වැඩි වෙයි කියලා හිතෙන හින්දා මේ තියෙන්නේ එකතු කරගත්තට පස්සේ ඔක්කොම සීරියල් බාර් වර්ග 3යි ස්කෑන් ජම්බෝ පීනට් කෙසෙල්. ඉතින් ඔය ඉන්ග්‍රීඩියන්ට් ටික තමයි මේකට තියෙන්නේ. බලමු රස වේද දන්නේ නැහැ. අල වේද දන්නේ නැහැ කියලා බයෙන් ඉන්නේ. බලමු කොහොමද කියලා. මික්ස් කරගෙන එන්නම්. මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනේ. නැත්තම් හරි ගානට එන්නේ නැහැ. ඉතින් මික්ස් කරගෙන එන්නම්. හරි. මේ තියෙන්නේ මික්ස් කරාට පස්සේ ඔක්කොම මම හිතුවේ භාජනයේ මදි වෙයි කියලා. ඒ වුණාට නෑ ඇති වුණා. ඉතින් ඔයාලත් හොඳට